ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අත් යට කළු වෙලා තියෙන එක. මේ විදිහට අත් යට කළු වෙන්න හේතු කිහිපයක් බලපානවා. ඒ හේතු වලින් එකක් තමයි අත්වලට හිර ඇඳුම් අඳින එක. ඊළඟ එක තමයි අත් යටට ගොඩක් දාඩිය දාන එක. ඒ වගේම අපි අත් යට රේසර් කරන එකත් මේ විදිහට අපේ අත් යට කළු වෙන්න බලපානවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මේ අත් යට කළු වෙලා තියෙන එකට කරන්න පුළුවන් සරලම සරල සත්කාරයක් වගේම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් සත්කාරයක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද මේ සත්කාරය කරන්න කියලා. මේක හදාගන්න අපිට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය 3යි. ඉතින් අපිට පළවෙනියටම ඕනි මේක හදාගන්න කහකුඩු තේ හැන්දක්. කහකුඩු තේ හැන්දක්, සීනි තේ හැන්දක්, පොල් තෙල් තේ හැඳි 2ක්. මේ කිව්ව ප්‍රමාණ වලින් මේ බඩු ටික අරගෙන අපිට කරන්න තියෙන්නේ මේ ටික හොඳට කලවම් කරගන්න එක. ඉතින් මේ විදිහට කලවම් කරලා පේස්ට් එකක් හදාගත්තට පස්සේ මේ මිශ්‍රණය අපේ අත් යට ගන්න පුළුවන්. මේක කරන්න ඕනි රැට. මේක අත් යට ගාලා අපි විනාඩි 5ක් විතර හොඳට ස්ක්‍රබ් කරන්න ඕනි. ඊට පස්සේ තමයි අපි මේක සෝදලා ඉවත් කරන්න ඕනි. ඒ විදිහට ඔයගේ අත් යට ඒ මිශ්‍රණය ගාලා විනාඩි 5ක් ස්ක්‍රබ් කරාට පස්සේ සෝදලා ඉවත් කරලා ඊළඟට ඔයාලට අත් යට කෝමාරිකා මදය ආලේප කරලා ඒක පසුවදා උදෑසන සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ සත්කාරය මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයාලා මේක අනිවාර්යයෙන්ම සතියකට දවස් 4ක්වත් කරන්න ඕනි. ඒ වගේම ඔයාලගේ අත් යට අඳුරු පැහැ යනකම්ම ඔයාලට මේ සත්කාරය කරන්න පුළුවන්.